ආයුබෝවන් යාළුවනේ සසික්ස් පවර් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට අද මම ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරන් එනවා. මොකද ඔයාලගේ අලි වැට එල්ලෙන වැටක් නෙමෙයි නම් සමහර විට ඔයාලා අලියා ඔය වැටේ කට්ට පෙරලලා හෝ වෙනත් ක්‍රමයකින් වැට කඩනවා. ඒක වළක්වා ගැනීම සඳහා තමයි මම අද මේ වීඩියෝ එක අරන් එන්නේ. මේ වීඩියෝ එක දිගටම බලන්න. අපි බලමු එහෙනම් මේක හදන වීඩියෝ එකට යන්. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක ඔබලා all දාලා තියාගන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙකුට මේක බලන්න share කරන්න. ඒ වගේම support එකක් දෙන්න මේ channel එක පවත්වාගෙන යන්න. ඔයාලගේ උදව් තමයි අවශ්‍ය. වගේම ස්තුතිවන්ත වෙනවා දැනට මගේ channel එකේ subscribersලා 100 පන්නලා තියෙනවා. මට ගොඩක් සතුටුයි. ඒ subscribe කරපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. හොඳයි එහෙනම් අපි යමු මේක හදන වීඩියෝ එකට. හරි යාළුවනේ. අපි මේ සඳහා යොදාගෙන තියෙන්නේ ඔයාලට පේනවා ඇති 230 වෝල්ට් AC LED light එක රතු පාට. මොකද රතු පාට තමයි ගොඩක් දාන්නේ මේ අලි වැටවල වල light සඳහා. මේක 230 වෝල්ට් LED light එකක්. ඒ වගේම මම අරන් තියෙනවා 150K දුඹුරු කොළ කහ රෙසිස්ටන්ට් අරන් තියෙනවා රෙසිස්ටන්ට් 6ක්. මොකද මම රෙසිස්ටන්ට් 6ක් ගත්තේ මම හදන මැෂින් එකේ වෝල්ටේජ් එකට තමයි මම මේ රෙසිස්ටන්ට් 6ක් අරගෙන තියෙන්නේ. ඔයාලා ඉස්සෙල්ලා මේ සර්කිට් එක හදන විදිය හොඳට බලා ගන්න. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ රෙසිස්ටන්ට් වෙනස් කරලා ඔයාලගේ වැටේ වෝල්ටේජ් එක හදාගන්නේ කියලා. ඒ වගේම මෙම ලයිට් දාන්න බෑ ෆ්ලයි බෑක් වලින් හදලා තියෙන අලි වැට මැෂින් වලට. ඒ ඉග්නිෂන් කොයිල් වලින් හදලා තියෙන අලි වැට මැෂින් වලට මේ ලයිට් එක දාන්න පුළුවන් කොයිල් සිස්ටම් එකට ඔතලා තියෙන ट्रांसफॉर्मर मॉडल අලි වැට වලට විතරයි මේ ලයිට් දාගන්න පුළුවන්. හරි හොඳයි. ඉස්සෙල්ලාම මම ඔයාලට කියලා දෙන්නම් මේ රෙසිස්ටන්ට් කොහොමද අපි හමුනගන්නේ කියලා. මම රෙසිස්ටන්ට් 4ක් ටිකක් දුරින් හිටින විදියට ඔයාලට පේනවා ඇති. ටිකක් දුරින් හිටින විදියට හමුන ගන්න ඕනේ. එක පෙලකට රෙසිස්ටන්ට් 4යි. එක සෙට් එකක් මම හදා ගන්නවා. රෙසිස්ටන්ට් 4ක් දාලා මේ ආකාරයට නමුන ගන්නවා හතරම. ඔයාලට පේනවා ඇති මේ ආකාරයට ඔයාලට නමුන ගන්න රෙසිස්ටන්ට් 4 සීරියස් හිටින විදිහට මේක පාස ගන්න ඕනේ. මේ අපි අඹරගත්ත ස්ථාන ටික පාස ගන්න. හතරේ සෙට් එක මම හදාගත්තා. ඒක පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ඉතුරු රෙසිස්ටන්ට් දෙකත් අපි සීරියස්ව අමුණ ගන්නවා. මේ ආකාරය. එනවා ඇති. ඔව් දැන් මම මේ දෙක මම පැත්තකින් තියලා. එතකොට මම හදාගෙන තියෙනවා 150K රෙසිස්ටන්ට් දෙකක් සීරියස් කරලා ඒ වගේම රෙසිස්ටන්ට් 4ක් සීරියස් කරලා. ඔයාලත් මේකේ හැම මේ ජොයින්ට් එකම හොඳට පාස් ගන්න. මම මේක දැන් පාස් ගත්තා මේ රෙසිස්ටන්ට් 4. ඔයාලට පේනවා ඇති ඊයන් තියලා පාස් කරන තියෙන මේ රෙසිස්ටන්ට් 4යි 2යි. සීරියස් වමුණගත්ත රෙසිස්ටන්ට් 4යි 2යි පාස් කරන තියෙන මේ ජොයින්ට් මම ඔයාලත් පාස් ගන්න මේක. ඊට පස්සේ ඔයාලගේ 230 ස්ට්‍රිප් එක අරගෙන LED ස්ට්‍රිප් එක අරගෙන මේකේ තියෙනවා ගහලා ලයින් එකයි නිව්ට්‍රල් එකයි කියලා. ඔයාලා වැටට දානවා නම් මේ දෙක එක පැත්තකට අමුණා ගන්න එපා. මොකද මේ LED එකේ මේ පැත්තේ වයර් එකට ලයින් එක දුන්නා නම් මේ පැත්තේ වයරට නිව්ට්‍රල් එක දෙන්න ඕනේ. ඉස්සෙල්ලාම බලමු අපි ඉස්සෙල්ලා හදාගත්ත 150K දාලා හතරක් හදාගත්ත රෙසිස්ටන්ට් 4 අපි අමුණ ගන්න ඕනේ මේකේ ලයින් එක පැත්තට. මේ කළු ඉරක් තියෙන එක තමයි ලයින් එක පැත්ත. ඒකට අපි අමුණ ගන්න ඕනේ මේක මේ 4 රෙසිස්ටන්ට් එක.
ගත්තා. ඊට පස්සේ ඔයාලා මේකේ පල්ලෙහා පැත්ත තියෙනවනේ. ඒකේ නිව්ටල් එක අපි මේ පැත්තේ පර්ස් එකට 4ක් අමුණ ගත්තා. රෙසිස්ටන්ස් 4. ඊට පස්සේ නිව්ටල් එකට අපි 2ක් අමුණ ගන්නවා. ඊට පස්සේ අපි මේක පාස්ස ගන්නවා. දෙපැත්තම පාස්ස ගන්න රෙසිස්ටන්ස් එකේ. අපි අර මැද පෑස්සුවා වගේ වයර් දෙකට පාස්ස ගන්න. හරි. අපි මේක පාස්ස ගත්තා දැන්. ඔයාලට පේනවා ඇති. එක පැත්තක් 4ක් තියෙනවා ලයින් එක පැත්ත. රෙසිස්ටන්ස් 4යි. ඊට පස්සේ මේකේ රෙසිස්ටන්ස් 2යි. මේක යාළුවනේ දැන් අපි මේ 4 හදාගත්තේ මගේ මැෂින් එකටනේ. මේ 4ක් පේස් එකට දාලා හදාගත්තේ මගේ මැෂින් එකේ වෝල්ටේජ් එකට. දැන් ඔයාලා ගාව මැෂින් එකක් තියෙනවා නම් ඉස්සල්ලාම ඔයාලා මේ එක LED එක පටියක් අරගෙන ඔයාලා මේ විදියට හදලා බලන්න. 4ක් දාලා හදලා බලන්න. ඔයාලා 4ක් දාලා හදලා ඒකට මදි නම් ඔයාලා මේ පොසිටිව් පැත්තටයි ලයින් එක පැත්තටයි නිව්ට්‍රල් එක පැත්තටයි එක රෙසිස්ටන්ස් වැඩි කරගන්න. තේරෙනවද දන්නේ මේ දෙකක් දාලා තියෙන එකට අපි එහෙම වුණොත් රෙසිස්ටන්ස් 3ක් දා ගන්න ඕනේ. මේ 4ක් දාලා තියෙන එකට රෙසිස්ටන්ස් 5ක් දා ගන්න ඕනේ. තේරුණා නැති කියලා හිතනවා යාළුවන්ට. එතකොට ඔයාලගේ මැෂින් එකේ වෝල්ටේජ් එකට අපි මේක හදා ගන්න ඕනේ. මේ පටිය. ඊට පස්සේ අපි මේ වගේ හීට් ස්ලිව් දෙකක් මේක අස්සෙන් දාලා මෙන්න මේ ආකාරයට බස්ස ගන්න. බස්සගෙන එතනට ඔයාලා වයර් එකත් සම්බන්ධ කරගන්න ඕනේ. අපි මේතනටත් වයර් එකක් සම්බන්ධ කරමු. පේස් පැත්තටයි නිව්ට්‍රල් පැත්තටයි පාට දෙකකින් වයර් එක සම්බන්ධ කරගන්න. එහෙම වුණොත් ලේසි ඔයාලට මේක වැටට සම්බන්ධ කරන්න. මම ඔයාලට වැටට සම්බන්ධ කරන විදිහත් ඔයාලට කියලා දෙන්නම්. හරි එහෙනම් අපි මේකට වයර් දෙකක් පාසගෙන වීඩියෝ එක බලමු. ඔව් මම දැන් පාසගෙන තියෙන්නේ මේකේ දෙපැත්තට වයර් දෙකට. මම ලයින් එකට දාලා දිනවා නිල් පාට වයර් එක. නිල් පාට වයර් එක ලයින් එකට දාලා තිනවා. ඒ වගේම රතු පාට වයර් එක තමයි නිව්ට්‍රල් එකට දාලා තියෙන්නේ. එතකොට ඔයාලා මේ ලයින් එකට දාපු වයර් එක තියෙනවනේ. ඒක මැෂින් එකේ උඩ කම්බියේ ඒ කියන්නේ ලයිව් වයර් එකේට අමුණ ගන්න ඕනේ. අනිත් එක නිව්ට්‍රල් එක මොකක් හරි කූරක් භාවිතා කරලා හරි ලොකු ඇණයක් භාවිතා කරලා හරි පොළවට ගහන්නත් පුළුවන්. පොළවට ගහනවට වැඩි ඔයාලට පුළුවන් නම් වැට දිගටම යටින් නිව්ට්‍රල් එර්ත් වයර් එකක් අරන් යන්න. ඒ එර්ත් වයර් එකට මේක අමුණන්න නිව්ට්‍රල් පැත්ත. ඒතර ගොඩක් එළියත් වැඩි වෙනවා මේ පොළවෙන් එර්ත් එක ගන්නවට වැඩි. ඒ විදිහට ඔයාලා සම්බන්ධ කරගන්න. එතකොට මේ ලයිට් එක දැම්මන් පස්සේ අලියා ටිකක් මේ රතු එළියට ෆ්ලෑෂ් වෙන එළියට බයයි. ඒ නිසා තමයි මේ ඔයාලගේ වැටට කිසිම හානියක් කරන්නෙත් නැත්තේ. කොහොමවත් ලම් වෙන්නවත් නැහැ අලියා මේ වැටට මේ ලයිට් එකක් දාලා තිබ්බොත් හොඳ එළියට. මම මේක මගේ මැෂින් එකකට මම ඔයාලට දාලා පෙන්නන්නම්. ඔයාලා බලන්න කොහොමද රැට කොහොම එළියක් තියනවද කියලා. ඔයාලත් මේක මේ විදිහට හදාගන්න ලොකු ගාණක් යන්නෙත් නැහැ. රුපියල් 150ක් වගේ යන්නේ. මේ කෑලි රෙසිස්ටන්ස් 4ටයි ඒ ටිකටයි මේ ලයිට් එකටයි රුපියල් 150ක් වගේ අයි. ඔයාලට ගොඩක් වියදම් කරලා එල්ලන වැටවල් ගහලා ඒ වගේ කරනවට වැඩි ලොකු ලාභයක් ලබා ගන්නත් පුළුවන් මේ වගේ පොඩි ලයිට් එකක් දාගත්තොත් ඔයාලගේ කට්ට වලට. එහෙනම් යාළුවනේ ඔයාලත් මේක හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මගේ පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මම පිළිතුරු දෙන්නම් ඔයාලට. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට කියන්න. ඔයාලත් හදලා බලන්න යාළුවනේ. එහෙනම් මගේ වීඩියෝ එක නැඹුවාට බොහොම ස්තුතියි. ජය වේවා.